එහෙමනම් අපි බලමු විස්කිරිඤ්ඤ කොහොමද හදාගන්නේ කියලා ගෙදරදී අවන් එකක් නැතුව ගෑස් ලිපේ හදාගන්න විදිය. පිටි අනා ගන්න පුළුවන් භාජනයක් ගන්න. භාජනය අරගෙන පිටි ග්‍රෑම් 300ක් එකතු කරගන්න එකට. මම ගත්තේ කඩේ තිබුණු පිටි. ඒකට ලුණු ග්‍රෑම් 5ක් එකතු කරගන්න. ලුණු ග්‍රෑම් 5යි. ඊට අමතරව සීනි ග්‍රෑම් 8යි. සීනි ටිකක් විස්කිරිඤ්ඤ වලට තියෙනවා මම සීනි ටිකක් වැඩියෙන් ගත්තා. මේ දෙක හොඳින් කලවම් කරගන්න. මම මෙතන ඔයාලට දාලා නැහැ ඊස්ට් එක කලවම් කරගන්න විදිය. ඊස්ට් එක මම හදාගන්නේ කිරි මිලිලීටර් 200කට ඊස්ට් ග්‍රෑම් 6ක් එකතු කරලා මේ තියෙන මම ඊස්ට් එක හදාගත්ත විදිය. කිරි එක උණු කරලා ගන්න සාමාන්‍ය මද රස්නේ. අරගෙන ඒකත් එකතු කරලා මේ ටික හැම එකක්ම කලවම් කරගන්න මේ විදිහට. කලවම් කරලා හැන්දකින් හරි ස්පැතුල් එකකින් හරි අනා ගන්න. මේ වාගේ අනාගත්තට පස්සේ මම එකතු කරනවා බටර් ග්‍රෑම් 25ක් විතර. ඊට අමතරව මට මේක මම ගෙදර හදාගන්න නිසා බිත්තරයකුත් එකතු කරගත්තා. එකතු කරගෙන මෙන්න අනාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ මේ ඩෝ එක මම ලන්ච් සීට් එකකුත් ටවල් එකකුත් ආදාරින් මෙහෙම කවර් කරගන්නවා. කවර් කරලා විනාඩි 40ක් මම තියනවා මේ ඩෝ එක. විනාඩි 40කට පස්සේ තමයි මේ ඩෝ එක ඔයාලට පේන්නේ. මම ඊට පස්සේ විනාඩි 6ක් විතර නීට් කරගන්නවා මේ ඩෝ එක. මෙන්න මේ විදිහට පාස්පෝර්ට් ගියාට මේක මම නීට් කරගන්නවා විනාඩි 6ක් විතර. නීට් කරගෙන ආපහු මම මේක තෙල් ටිකක් ගාලා භාජනේ ඩෝ එක භාජනයට දාගන්නවා. දාගෙන ලන්ච් සීට් එකකින් කවර් කරගෙන ආයෙමත් ටවල් එකකින් කවර් කරලා මම විනාඩි 20ක් විතර මේ ඩෝ එක ආපහු පිපෙන්න තියෙනවා. තියලා ගත්ත එක තමයි මේ තියෙන්නේ. ආපහු මම නීට් කරගන්නවා විනාඩි 5ක් විතර. නීට් කරගෙන ආපහු මම විනාඩි 15ක් මේක ඩෝ එක වහලා තියෙනවා මේ පිපෙන්න. මේ පිපුණාට පස්සේ අවසානයේ මම පිපෙන්න තියලා ගත්ත ඩෝ එක තියෙන්නේ. ආපහු විනාඩි 2ක් විතර නීට් කරලා බෝල කඩා ගන්න. බෝල කඩා ගන්න මගේ විස්කිරිඤ්ඤ කපා ගන්න ලේසිවට. බෝල මම මෙන්න මේ ආකාරයට රවුම් කරලා ඒකෙනුත් භාගයක් කපා ගන්නවා. භාගයක් අරගෙන තමයි මම දිගට මේක රෝල් කරගන්නේ. ඔයාලට බෝල හදන්න පුළුවන් නම් බෝල හදලා දාන්නත් පුළුවන්. බෝල හදලා ඇදලා දාන්නත් පුළුවන්. මම කරගත්තේ මෙහෙම රෝල් කරගත් එක. මම මේ අතරේ භාජනයට තෙල් ටිකක් ගා ගන්නවා. මේ භාජනේ නම් පොඩි හිලක් තියෙනවා. හිල නිසා අන්තිමේට ඔයිල් ටික බහැලා තිබුණා. ඔයාලට පස්සේ වීඩියෝ එකෙන් පෙනෙයි. මම මේ ආකාරයට රෝල් කරගත්ත විස්කිරිඤ්ඤ කපා ගන්නවා දිග සාමාන්‍ය දිගක් තියලා කපාගෙන භාජනේ අහුරා ගන්නවා. ඔයාලට එහා පැත්තෙන් පේනවා. භාජනේ අහුරා ගනිද්දි අනිවාර්යයෙන්ම මේ ඔයිල් ටිකක් බ්‍රෂ් එකකින් ගන්න. මට බ්‍රෂ් එකක් තිබුණේ නැති නිසා මම අතින් ඔයිල් ගන්න. ඔයිල් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මේ ආකාරයට තමයි අවසානයේ මට මදි වුණා ඩෝ එක විස්කිරිඤ්ඤ සම්පූර්ණයෙන්ම. ආයෙමත් මම විනාඩි 10ක් විතර වහලා තිබ්බට පස්සේ පිපිලා තිබුණ විදිය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම ලොකු භාජනයකට පාවිච්චි කරපු ලුණු තිබුණා මගේ පාන් හදන්න එහෙම ගත්තේ ඒවා. ඒ ලුණු වලටම අලුතෙන් ලුණු ටිකක් එකතු කරලා ලොකු භාජනයකට මම මෙන්න මේ විදිහට අසුරා ගන්නවා. මේ ලුණු එකතු කරන්නේම ජල වාෂ්ප උරා ගැනීමටත් ලුණු රත් වෙනවා හොඳින්. රත් වුණාම අපේ මේක විස්කිරිඤ්ඤ හොඳට පිපිලා උඩට එනවා. මේ තියෙන්නේ මම කවර් කරලා තියාගත්ත මගේ අවසාන විස්කිරිඤ්ඤ ටික. ඊට පස්සේ මම භාජනයෙන් මේක තියා ගන්නවා මෙන්න මේ විදිහට. තියලා මම ලිඩ් එක වහ ගන්නවා. මේ වෙනකොට හොඳට පිපිලා තියෙන මගේ විස්කිරිඤ්ඤ ඔයාලට පේනවා. මේ පිපුණා වැඩි කියලා හිතනවා. මොකද මම දිගට ගත්තා වැඩි. ඔයාලා පොඩ්ඩක් කොට කරලා ගන්න. මට මොකද මේ භාජනේ ඉඩ මදි වෙනවා විස්කිරිඤ්ඤ අන්තිමේට උඩ ඇවිල්ලා වදිනවා. තියලා මම ලිඩ් එක වහන්න ඉස්සෙල්ලා ආයෙමත් පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. මොකද පොල් තෙල් තමයි විස්කිරිඤ්ඤ වලට අනිවාර්යෙන් තියෙන්න ඕන. රස තියෙන්නේ පොල් තෙලුත් එක්ක. ලිඩ් එක වහගෙන මේක විනාඩි 25ක් විතර අඩු ගින්දරේ තැම්බෙන්න දෙන්න. අඩු ගින්දරේ ගින්දර වැඩි කරන්න එපා. මට ගින්දර වැඩි කරලා අන්තිමේට ඔයාලට පෙනෙයි පොඩ්ඩක් පිච්චිලා තියෙන්නේ. විනාඩි 25කට විතර පස්සේ තමයි මම උඩ ගින්දර එකත් අඩු ගින්දර දාන්න. ගින්දර මෙතන මේ මම දාලා තියෙනවත් වැඩි ගින්දර. ගින්දර වැඩි වුණු නිසා මගේ ඒවා පිච්චිලා පොඩ්ඩක් පිච්චිලා වැඩි වෙනවා. නමුත් ලොකු හානියක් වෙන්නේ නැහැ. විස්කිරිඤ්ඤ කොහොමත් එහෙම පිච්චිලා තියෙනවා. නමුත් මේකෙදි මම ගින්දර කලින් දැම්මා වැඩි. ඔයාලා විනාඩි 25 30ත් අතර කාලයේදී තමයි උඩට ගින්දර දාන්න ඕන. උඩට ගින්දර දාන එකත් ලොකුවට දාන්න එපා. මේ මගේ වාජනේ ඊඩමදී ඔයාලට පේනවා ඇති. උඩට පිපිලා ඇවිල්ලා තියෙන උඩ වදිනවා දැන් උඩ ලිඩ් එකේ.
ඊට පස්සේ මම ගින්දර පොඩ්ඩක් මේකේ අඩු කරනවා මේ මම බලනකොට මේ ගින්දර වැඩි නිසා පිච්චිලා තිබුණා. විටින් පිට බලන්න පුළුවන් ඔයාලට බැලුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම පිච්චිලා තිබුණ නිසා මම ගින්දර පොඩ්ඩක් දෙපැත්තට කරලා මේ විදිහට තම්බා ගත්ත ස්ක්‍රීන් එක. අවසානයේ තම්බාගෙන මම අයින් කර ගන්නවා විනාඩි 45ක් තම්බා ගත්තට පස්සේ මේ විනාඩි 45කට පස්සේ තමයි බාගන්නේ. බාලා ගනිද්දි පොඩ්ඩක් අඩිය මෙන්න මේ විදිහට කර වෙලා වැඩියෙන් තිබුණා. ඒ වැඩි ගින්දරක් දාගත්ත නිසා ගින්දර පොඩ්ඩක් අඩු කරන්න ගෑස් එකේ යටින් එන ගින්දර මේ මගේ උඩ තියෙන කළු පාට යට කොටස යට පොඩ්ඩක් අර ඔයිල් මදි නිසා ගැලවිලත් ගියාවලු ටික රසයි හොඳට තිබුණා විස්කිරින්ජ ටික මගේ විස්කිරින්ජ හදන්න තිබුණ බාවුන් එකක් තිබුණේ ඔයාලට කඩේක තියෙනවා භාජන ගන්න මේ පාන් අච්චු කේක් අච්චු ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් විස්කිරින්ජ වලට ඔන්න ওই විදිහට තමයි තැම්බුණ විස්කිරින්ජ තිබුණේ ඊට පස්සේ මම මේක මට නැහැ මේ තැටිය නිසා මම පාවිච්චි කරේ පීස තැටිය මෙන්න මේ විදිහට අඩු ගින්දරේ ගෑස් ලිපේ අඩු ගින්දරේ විනාඩි 10න් 10ට වගේ හරව විනාඩි 60ක් 80ක් වගේ කියන්නේ පැය එකමාරක් විතර මේක මේ කර ගන්න ඒකට නම් විනාඩි 10න් 10ට වගේ බලන්න වෙනවා මොකද නෝන අරවල තමයි ගන්න ඕන මේ විදිහට කරගෙන කන්න තමයි තියෙන්නේ මේ විස්කිරින්ජ හදා ගන්න හරි ලේසි වීඩියෝ එකෙන් ඔයාලට යමක් ගන්න පුළුවන් වුණා නම් ඔයාලට මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ෂෙයා පාරක් දෙන්න එහෙම කරන්න බැරි නම් ඒත් කමක් නැහැ එහෙමනම් බලපු සියලු දෙනාට ජය වේවා